කෙටියෙන් කියන්න ඉක්මනින් කතා කරන්න. ඉක්මනින් කතා කරලා අවශ්‍ය විස්තරය පමණක් කතා කරන්න හේතුව විතරයි. ඒ කියන්නේ ඒක විතරක් කතා කරන්න. ඔව් ඔව් ඔව්. හැමෝටම රැකිය අවස්ථා දෙනවා. ඒ ඔන්න ඕක තමයි කියන්නේ. ඔය රැකිය අවස්ථා කේස් එක. මේ රැකිය අවස්ථා දුන්නට වැඩක් නැහැ. මේ ආයතන මේ වැඩිමල් පිළිවෙලට පරිපාලනය කරලා තියෙන්න ඕනේ. මේ ඔයාලා තව කට්ටිය ඉන්න අපිට ලවුඩ් ස්පීකර් දාන්න උතන. ඔයාලා කවුරු හරි ඉන්නවනම් ලවුඩ් ස්පීකර් දැම්ම නම් ඒ කට්ටියටත් මේක අහගන්න පුළුවන් වැදගත් කතා මාතෘකාවට තමයි ආවේ. මම එහෙමනොත් මේක රෙකෝඩ් කරලා එහෙමනොත් YouTube channel එකේ දානවා. එහෙනම් මේක අහගන්න බුදුරණාහි දේශනා කරා මේ වැඩිමල් පිළිවෙලට රැකියාව කරු කරනවා. අන්නේ ඒ වැඩිමල් ඒ කියන්නේ බුදුරණාහි දේශනා කරේ මේක gedara පරිසරයට විතරක් නෙමෙයි. මේක ඒ කියන්නේ වැඩිමල් පිළිවෙලට ආයතනයට බැඳෙනකොට ඒ අවස්ථාව තව ඉගෙන ගත්ත කියලා ඉවරලා තව ඒ වෙන එක්කෙනෙක්ට කියන්නේ බාල එක්කෙනෙක්ට දුන්නාට පස්සේ ඒකයි අර බුදුරණාහි දේශනා කරන්නේ මේ සමහර ස්ථානවල මේ වැඩිමල් පිළිවෙලට වගේම අර මුදල් පැත්තෙන් එනකොට අර කතා වස්තුවක් තියෙන්නේ මේ කොසල් රජු සීනදාසක් දැක්කට පස්සේ 16 කියන්න හේතුව ඒ මේ රජතුමා ගෙදරට නිවසට ආවා කියනවනේ පහුවදා ආවට පස්සේ මේ ප්‍රශ්න ඇතිලා තියෙන්නේ. ඉතින් මේ ඒ එතන ස්ථානයත් එක බලනකොට මේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඔක්කොම මට පොඩි තනියෙන් කතා කරන්න බෑ මොකද හේතුව එතන මට ඔලුවට ගැටලුවක් එනවා කතා කරන කියන්නේ මම ඔයාලට විස්තරය කියන්නේ මේ මුකුත් නෙමෙයි කියන්නේ ඒ මිනිස්සු මරණ ටික මේ හැමදේම කරන්න පොඩි ටිකට් කාගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ ටිකේ වැඩිමල් පිළිවෙල අපි දැනගෙන තියෙනවානේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ගෙවල් වල පරිසරයේ මල ගෙදරක් ගියාම දාන ගෙදරක් ගියාම ඒගොල්ලන්ගේ ඇති වෙනකොට තිබ්බ නැත්තම් දැන් දැනටත් අදර මල ගෙවල් වල කොඩියක් දාන මිනිස්සෙක් නේද 아무තු පරිසරයනේ තියෙන්නේ දැන් ඒ වගේ අර වැඩිමල් පිළිවෙලට කරු කිරලට දැන් නැති වෙලා තියෙනවා ඒකින්ද මේ රැකියාව දෙන්නත් ඕනේ වැඩිමල් පිළිවෙලට. ඒතර වයසක එක්කිනා ගොඩාක් කෝපයෙන් පත් වෙන්නේ නැහැ. තමන්ගේ දරුවා ගින්නෙන්ගෙන් බැනුම් අහනවා. ඒ වගේ පත් වෙනවා. මේක මේ රැකියාව පැත්තෙන් එහෙම ඉතින් ඕගොල්ලෝ රැකියාව ඉල්ලනවා නම් මගෙන් ඒ කියන්නේ මම දෙන්න මේක හදන්න ඕනේ ඉස්සෙල්ලා මට. ඒ කියන්නේ මුලින්ම මේ කට්ටියකම තමයි හදන්න ඕනේ. නැත්තම් මේ කට්ටිය අයින් කරු තරහ වෙනවනේ. ඒතර ඒගොල්ලෝ කීකේ තැන්වල කී දෙනෙක් මිනිස්සු කෝටි ගානක් නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට හරි සිද්ධිය මේව කරලා ඔක්කොම එක්සෑම් මේ බොරුවට ආනන්ද විතරක් කොලෙජ් වල විතරක් පාස් කරන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ ජාතික පාසලට ඇත්තටම ගියොත් ළමයාගේ අධ්‍යාපන සුසුකමක් තමයි මේ පාසලේ ක්වොලිටි තීරණය වෙන්නේ. ඒ කියන්නේ විභාග ගොඩක් පාස් වුණොත් තමයි මේ පාසලේ ජනප්‍රියත්වය තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා අරගොල්ලෝ කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කොහොම හරි ගන්නවා ඇති. අරගෙන ඉවරලා ඊට පස්සේ ඒ පේපර් ආදර්ශපත්ම පස්සේ කරනවා ඇති. අරක ගමේ ළමයා මොකද්ද? අර මේ අච්චුපතම් පාඩම් කරනවා මුළු එක්සෑම් ලියන්න. මුළු අච්චුපතම. අරක ඉතින් ඒක දෙන්න හේතුව ඒතරම ඒගොල්ලන්ගෙන් පාස් වෙනවනේ. දෙයකින්ද ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕගොල්ලෝ කතා කරනකොට ඒ වගේම ගොඩක් කතා කරන්න බෑ මේකයි මට දැන් ගොඩක් කතා කරන්න විදියක් නැහැ ඒක මේ ඒ කියන්නේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ක්‍රමයට මම කෙටියෙන් පැහැදිලි කරන්න අහන්න විස්තරේ ඕගොල්ලෝ ප්‍රොමෝට් කරන විදිහ මේක. ඊට පස්සේ මේ මම කියන යලිත් දවසක දිසින් TV YouTube channel එක සමගන්නවා. ඔබ සමට සුබ සතියක්. එහෙනම්